සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර 2026 ශක්‍රවර්ෂ 1948 හෙවත් විවහාර වර්ෂ 2026 සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර මෙම චාරිත්‍ර වේලාවන් ඈපා ලංකා ඉසිකර තිරසර සිංහල දෛවය පංචාංගලිත් කතුරුන් විසින් සම්පාදනය කර ඇත. නව සඳ බැලීම අභිනව චන්ද්‍රවර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරිදා දිනද නව සඳ බැලීම මැනවි. හරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වැනි සඳු දින දෙවුල්පත් යුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය මැනවි. අලුත් අවුරුද්ද උදාව අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 3:08 සිට එදිනම අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 9:32 සිට එදින අපර භාග 3:56 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි. ආහාර පිසීම අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 10:41ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මුලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි විලඳද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා අපර භාග 12:05ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මස 15 වෙනි බදාදා පූර්ව භාග 6:54ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළොන් පද්ද තබා පච්චවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල්ගා ස්නානය කිරීම මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 20 වැනි සඳුදා පූර්ව භාග 6:27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ එලකිරි මිශ්‍ර කැවිලිද අනුභව කර දකුණු දිශාව බලා පිටත් වීම මැනවි. පැල සිටුවීම 2026 අප්‍රේල් මස 23 වැනි බ්‍රහස්පතින්දා
රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්ව භාග 11:36ට උතුරු දිශාව බලා පැල සිටුවීම මැනවි. නානු සෑදීමට ගන්නා ඖෂධ කලාඳුරු අල, කුමුකුමප්පු, සුදු හඳුන්, විෂ්ණු ක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගට, ඊතන. මෙම වර්ග 14 සමවගෙන තලා අලුත් මුට්ටියකට දමා තම්බා පත අට දෙකට සිඳගන්න. ඉන්පසු ඉඹුල්පත් කොටා ඒවායේ යුෂද දෙහි ඇඹුල්ද ඉහත සිඳගත් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරාගන්න. එවිට ලැබෙන දියරය නානුය. මෙලෙස සාදාගත් නානුද තෙල්ද තලතෙල්, මීතෙල්, අබතෙල්, කොහොඹ තෙල් සහ එඬරු තෙල් යන පස් තෙල්ද ගා ස්නානය කරනු මැනවි. වසර 200කට ආසන්න කාලයක් අඛණ්ඩව උත්කර්ෂවත් අයුරින් සමරන ලද්දා වූ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර එකී සම්ප්‍රදායන්ට අනුකූලව 2026 වර්ෂයේ සඳහාද පංචාංගලිත් කතුරුවරුන් විසින් සකස් කර මෙසේ ප්‍රකාශයට පත් කර ඇත. සැමට සුබ නව වසරක් වේවා. අපේ හිලසිරිත් අනාගත පරපුරටත් දායාද කරමු. මව්රටේ වාසය කරන හා විදේශගත සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස නැකත් වේලාවන් වලදී චාරිත්‍ර ඉටු කරමු. රටවැසියන් සියලු දෙනා එකම මොහොතක එකම චාරිත්‍රයන් ඉටු කරන වෙනත් රටක් ලෝකේ නැත. හනමිටි අදහස්සේ ගෙන බැහැර නොකර නැකත් චාරිත්‍ර තුළ ඇති සංස්කෘතික, සමාජීය, පාරිසරික හා ආගමික වැදගත්කම දරුවන්ටද දායාද කරමු.